සිරියාවතේ අදවා කීයටද වැට්ටාවේ? තාම ගස් දෙක තුනයිනේ කපලා තියෙන්නේ. අද පොඩ්ඩක් පරක්කු වෙලා මහත්තයා ආවේ. තමුසි හිතන්නේ පරක්කු වෙලා වැටෙන්න මේක අම්බලමක් කියලාද? ඔහොම කතා කරන්න එපා මහත්තයා. අද විතරයිනේ පරක්කුනේ. මට මෙතන වැඩ කරන්න කට්ටිය නැතුව නෙමෙයි. තමුසිට ඕන නම් මෙතන වැඩ කරනවා නැත්තම් යනවා. තමුසිලා වෙලාවට පඩිය නම් මාසෙට ගානට ඉල්ලගෙන එනවා. වෙලාවට වැට්ට තමයි එන්න බැරිනේ. මහත්තයා දන්නවනේ අපේ ගෙවල් වල තියෙන ප්‍රශ්න. මගේ අකා උස්සන්න දෙන්න එපා. ඔයාලා ඉතින් හැමදාම ප්‍රශ්නනේ. ගෙවල් වල ප්‍රශ්න මෙතනට ගේන්න එපා. ඉක්මනට ගස් ටික කපලා දාන්න. පුතේ අද නම් හරි මහන්සි. එහෙම දැම්මේ මං නම් දවල්ට කඩෙන් කාලා ආවේ. ඔයාට නම් කන්න මොකුත් නෑ ගෙදර. අනේ පුතේ මාත් හරි බඩගින්නේනේ ආවේ. බඩගිනුනාට මට කරන්න දෙයක් නෑනේ. වතුර ටිකක් හරි බීලා ඉන්න ඔයා. මොලා වගේ දරුවෝ හැදුවට අපිට ගහන්න ඕන. ඇයි ඔයාට එක පුතායිද ඉන්නේ? ඔයාගේ මහලොකු ලොකු පුතා ඉන්නේ. එහෙට ගිහිල්ලා ඉන්නකෝ. මට වද දෙන්න නැතුව මෙතන. මොලාව තාත්තා නැතුව හදාගත්තට මට ඕවා කියලා මදි. මට අමතක වෙලානේ තිබ්බේ. දැන් ඔයාගේ මෙහෙ හිටිය මාස ඉවරයි. ගිහිල්ලා රෙදි කියලා හැත්ති කරන්න ලොකු පුතාලා ගෙදර යන්න. මොලාට මතකද පොඩි කාලේ මාව බෙදා ගන්න බැරුව රණ්ඩු වුණා. දැන් බලාට මාව තියා ගන්න බැරුව රණ්ඩු වෙනවා. මොනවද තවත් බලන් ඉන්නේ? ඔයාලා මේවට ආසාවෙන් මැල්ල අපිට තොইল කරන්න ඊට පස්සේ ඔයාලා පන්නන්න. එන්න දැන් යන්න. එන්න යන්න තව බලන් ඉන්නේ. මට පරක් වෙනවා. අයියේ මල්ලි ඔබ මාසෙ වුණාම කෝල් එකක්වත් දෙන්නේ නැහැ නේද? මං එනකම් ඉන්නවා. ඇයි උඹට දවස් හදලා වැඩිපුර අම්මා බලා ගන්න බැයිද? ඔබත් අම්මා නේද? ඒ වුණාට වචන විදියට තියාගනි. ඔබට මතකනේ ලෝය ළඟ ලියද්දි ලෝය කියපු ඒවා. මල්ලිම දන්නවනේ මට තියෙන ප්‍රශ්න. මගේ පවුල කැමති නැහැ බං අම්මා මෙහෙ ඉන්නවට. ඔබට පුළුවන් නම් තව දවස් දෙක තුනක් අම්මව තියාගනි. ඔබ හිතුවද බං මම වැඩිහිටි නිවාසයක් ගෙදර දාලා දිනවා කියලා? මාත් මේ බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ මේ කාලේ. ඔබ මාව පොඩ්ඩක් තේරුම් ගනින්කෝ. අම්මා මෙහෙ තියාගත්තොත් මට වැඩි කාල පවුලක් නම් ගන්න වෙන්නේ නැහැ බං. උඹලා දෙන්න මන් නිසා මරා ගන්න එපා. කතා කරන්න එපා. මං නම් තව එක දවසක්වත් වැඩිපුර තියාගන්නේ නැහැ. ඔබම අම්මව තියාගන්න. දැන් ඉතින් මොනවා ගන්නද අම්මේ? අපි යන් ගෙට. මගේ පුතේ උඹලා දෙන්නට මං කවදාකවත් කරදරයක් වෙන්නේ නැහැ. මං උඹලා දෙන්නට නිදාසේ ඉන්න දීලා මං කොහේ හරි යන්නම්. මං උඹලා දෙන්නව ඇදුවේ මාසෙන් මාසේ මාව බෙදා ගන්නද? උඹලා හොඳින් සතුටින් ඉඳාලා මට ඒ ඇති පුතේ. ආයි උඹලා මං ගැන හොයන්න එපා. මං රස්සාවක් හොයාගෙන යනවා. උඹලා දන්නවනේ බං අපි අම්ම රටින් ඉඳලා ආවා කියලා. අපි අම්ම රටින් ඉඳලා එනකොට බෝතල් දෙකක් ගෙනාවා. ඒක බොන්න තමයි උඹලා ළඟ ගෑවුවේ. ඔබ ඇයි බං අම්මව රට ඇව්වේ? අපේ අම්ම නම් අපි ගෙදරින් එළියටවත් දාන්නේ නැහැ බං. ඒකනේ බං. මායි මල්ලි ගෙදර වැඩක්වත් අම්මට ගන්න දෙන්නේ නැහැ බං. ඔක්කොම අපි දෙන්න තමයි කරන්නේ. ඇත්තට උඹලා වගේ ළමයි දෙන්නෙක් ලබන්න උඹලා අම්මා පින් කරලා ඇති.
අපේ ගෙදරට වැඩ කරන්න ගෑනු කෙනෙක් ගත්තා. එයාගේ ළමයි දෙන්න ගන්න කතා කරලා වැඩක් නෑ බං. ඒ මොකද බං එහෙම කියන්නේ? එහෙම තමයි අද කාලේ ළමයි. අපි වගේ හැමෝම අම්මලාට සලකන්නේ නැහැ. ඒ අම්මගේ ළමයි දෙන්න රණ්ඩු වෙනවා දැකලා ඒ අම්මට ඒව බලන් ඉන්න බැරි කමට ගෙදරින් ඇවිල්ලා. බලහංග මල්ලි අද කාලේ මිනිස්සු නේද? ඕවා ගැන කතා කරලා වැඩක් නෑ. අපි මොනවයි බොමුද? ඔව් ඔව් ඒක හොඳ අයිඩියා එක. මොන හරි බීලෙමු. අම්මේ අලුතෙන් ආපු නැන්දට කියන්නේ අපි තුන්දෙනා තේ තුනක් අදන් එන්න කියලා. අම්මහත්තයා තේක අම්මේ පුතේ පුතාලා දෙන්න මෙහි මන්නම් දවල්ට කඩෙන් කාලා ආවේ. වාට නම් කන්න මොකුත් නැහැ ගෙදර. අනේ පුතේ මාත් හරි බඩගින්නේනේ ආවේ. අඩගිනුනාට මට කරන්න දෙයක් නෑනේ. වතුර ටිකක් හරි බීලා ඉන්න ඔය. ඔබ හිතුවද බං මම වැඩිහිටි නිවාසයක් ගෙදර දාලා දිනවා කියලා? අඩෝ මේ උඹලා අම්මද? උඹලා දෙන්න මගේ යාළුවෝ කියන්න මට ලැජ්ජයි බං. මගේ පවුල කැමති නෑ බං අම්මා මෙහෙ ඉන්නවට. අපිට පුළුවන් නම් තා දවස් දෙක තුනක් අම්මව තියාගනි. අම්මා මෙහෙ තියාගත්තොත් මට වැඩි කාල පවුලට නම් ගන්න වෙන්නේ නෑ බං. ඔව් මචං මේ අපේ අම්මා මට තවත් අපේ අම්මා මේ වගේ වැඩ කරන බලන් ඉන්න බෑ බං. අපි දෙන්න අපේ අම්මා එක්කන් යනවා. අනේ අම්මේ අපි දෙන්නට සමා වෙන්න. අපි දෙන්න ඇතින් ආය අම්මට කවදාවත් වැරද්දක් වෙන්නේ නෑ. අනේ ඔව් අම්මේ. අම්මා අපිට සමා වෙන්න. අම්මා මාත් එක්ක ගෙදර යන්න. නෑ නෑ අම්මා මේ පාර යන්නේ අපේ ගෙදර. අම්මා දිගට වෙන්නේ අපේ ගෙදර. අයියේ ආපහු අපි අම්මා බෙදා ගන්න බැරුව රන් වෙන්න ඕනේ නැහැ. මාත් ඔයාලත් එක්කම ඔයාලා ගෙදර එන්න. උඹලා දෙන්න පුතේ ඕම ඉද්දි මට හරි සතුටුයි. දැන් මැරුණා මට දුක නෑ. හරි අම්මේ ඔයා ගැන දැන් කතා කරන්න ඕනේ නෑ. අපි එක පවුලක් විදිහට ලස්සන ජීවත් වෙමු.